අද මම කියලා දෙන්න යන්නේ මේ මොකක්ද මේ සෙජ් account වලට වෙලා තියෙන්නේ. ලංකාවේ දැන් අලුතෙන් සෙජ් account එකක් අපිට create account එක හදන්න බැයිද? මොකක්ද මේ ප්‍රශ්නේ කියලා. හරි. මේක ගැන කතා කරන්න පටන් ගන්නවා මම මෙහෙම. තියෙන accounts වලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලා තියෙන create accounts වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලා හැබැයි ආයෙ suspend වුණොත් තියෙන create account එකත් ආයෙත් ගන්න නම් හම්බෙන්නේ නැහැ. මොකද ලංකාවට සෙජ් account ආයෙ create account හදන එක බෑන් කරලා. සෙජ් account හදන එක බෑන් කරලා නැහැ. normal කියන්නේ wallpapers download කරගන්න. ඒ වුණාට සෙජ් create account හදන එක බෑන් කරලා තමයි තියෙන්නේ. මේක ගැන තව ඉදිරියට official යාල නිවේදනයක් දායි. තාම official නිවේදනයක් දාලා නැහැ. මෙතන මේ තියෙන අලුතෙන් account එක හදන්න ගිය කෙනෙක්ට එයා suspend වෙලා තියෙන මොකටවත් නිසා නෙමේ මේ සෙජ්ජිස් කරන එකනේ අපේ ලංකාවේ fraudulent activities ගොඩක් තියෙනවලු. කියන්නේ ගොඩක් තියෙනවලු ලංකාවේ හැම වෙලා. ඒක නිසා තමයි ශ්‍රී ලංකාවෙන් කියන්නේ මිනිස්සු ගොඩක් දෙනෙක් accounts 3 4 5 හදාගෙන වැඩහැරලා තියෙනවනේ. ඒක නිසා තමයි ලංකාවට මේ සෙජ් create account හදන්නේ නැති වෙලා තියෙන්නේ. ඔයා දැන් සෙජ් creator කෙනෙක් නම් කිසිම අවුලක් වෙන්නේ නැහැ. suspend නොවි තියාගන්න කොහොම හරි. අවුලක් වෙන්නේ වෙන දෙයක්. තව ටික දවසකින් ඔෆිෂියලි නිවේදනයක් දෙයි. හරි. එහෙනම් බයිබිට් කොල YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න.